හගනින්කෝ සාමාන්‍යයෙන් දැන් කෙලවිච්ච උන් ප්‍රමාණය වැඩි වැඩ කරපු උන් ප්‍රමාණය අඩුයි කොට ගිය උන් ප්‍රමාණය අඩුයි කෙලවිච්ච උන් ප්‍රමාණය වැඩිනේ ඔය කෙලවෙනවා කියන එක සාමාන්‍යයෙන් ඕන මිනිස්සෙක්ට ඕන මොහොතක වෙන්න පුළුවන් දෙයක් ඒ කියන්නේ දැන් හිතපන් සරල උදාහරණයක් ජනාධිපති ගත්තා ජනාධිපතිට කෙලවුණ එක ගිය අවුරුද්දේ එකපාරට වෙලා උඩු හිරිතලුත් නැතුව යන්න උනානේ ඒ කියන්නේ වරදිනවා කියන එක ඕන වෙලාවක වෙන්න පුළුවන් හරිද ඒ වරදිනවා කියන එක ඕන වෙලාවක වෙන්න පුළුවන් හැබැයි ඒ වැරද්ද හදාගන්න ඕනම මිනිස්සෙක්ට chance එකක් තියෙනවා ඒ කියන්නේ මොන වැරද්ද කරත් chance එකක් තියෙනවා කියන එකට වඩා සාමාන්‍යයෙන් ඔය ළමයින්ට මිනිස්සුන්ට සාමාන්‍ය ජීවිතේ වර්ධින දේවල් තියෙනවා ඒවා ඕන වෙලාවක හදා ගන්න පුළුවන්. ඔය උඹලට දැන් ඔය A level කියලා කියන්නේ උඹලගේ මානසික මට්ටමත් එක්ක උඹලගේ ළමා කාලයත් එක්ක උඹලගේ ඔය වයසත් එක්ක පරද්දි ගොඩක් අයගේ ජීවිතේ A level එක හරි. A level කොට දාගත්ත නැත්නම් ජීවිතේ සම්පූර්ණ වෙන දිශාන්තියකට හැරෙනවා. ඒකත් හරි. නමුත් ඕක දැන් මොන හේතුවක් මත හින්දා හරි මොකක් හරි එකක් වෙලා උඹලට කෙලවුණා නම් ඕක ශනිකව හදා ගන්න පුළුවන්. හරිද? ඒ මිනිස්සෙක් සාමාන්‍යයෙන් වැරද්දක් කරාට පස්සේ වැරද්ද වුණාට පස්සේ වැරද්ද තේරුම් ගන්න හදාගත්තොත් ඌ කවදාවත් ඒ ජීවිතේ ආයේ වැරද්ද කරන්නේ නැහැ. සහ එතනින් පස්සේ ඉස්සරහට ජීවිතේ උන්ට ඒක මේ හොඳට ඔළුවේ මතක තියනවා මෙහෙම කරොත් මට මෙහෙම වෙනවා කියලා. ඒ ඇත්තටම ඔහොම සාමාන්‍යයෙන් දැන් කෙලවිච්ච එකෙක් ඉන්නවා නම් ඇත්තටමත් හිතපන් මට හොඳ පාඩමක් මේකෙන් හම්බුනේ කියලා. වැඩ කරපු එකෙක් ඉන්නවා නම් කෙලවිච්ච එකේ දුක් විඳින දිහා බලලා ඌට ටර්ම් ටෙස්ට් වල ලකුණු නැති වෙද්දි ඌ ප්‍රෙෂර් වෙද්දි ඌ ස්ට්‍රෙස් වෙද්දි ඌ කට්ටියකින් බැනුම් අහද්දි ඒවා දිහා බලලා වැඩ කරපු එකේ කවදාවත් වැඩ කරන එක නවත්තන්න දිගටම අල්ලන් යපන්. වැඩ කරපෙවුන්ට වරදිලා නැහැ. වැඩ කරපෙවුන්ට කෙලවෙලා නැහැ. වැඩ අතෑරලා නැහැ කියලා කියන්නේ උන් ඇත්තටම හොඳයි. මුලින් ඉඳන් කැපවීමක් කරපෙවු. උඹලා අනිවාර්යෙන්ම ඔය කැපකිරීම තව මාස 6ක් 7ක් එක දිගට කරපන්. උඹලාට ජීවිතේ ලැබෙන්න පුළුවන් වටිනාම දෙයක් තව මාස 6කින් ලැබෙයි ඒ ලෙවල් ඉවර පස්සේ. එතකොට දැන් වැඩ නොකර අතෑරලා දාලා හිටපු ගිය අවුරුද්ද එක්සෑම් කරපු ගිය අවුරුද්ද එක්සෑම් කරලා නන්නත්තර වෙලා ගියපු සෙට් එකට දැන් මේ හොඳ අවස්ථාවක් මේක පටන් ගන්න කරන්න. හැබැයි ඉතින් ප්‍රධානම දේ තමයි බං ගොඩක් එවුන් ඒ ලෙවල් එකපාරක් ලිව්වට පස්සේ සහය වෙනතත් 2023 තියරේ උන් ගත්තොත් එහෙම ටර්ම් ටෙස්ට් එකක් දෙකක් ලිව්වට පස්සේ දැන් ගැම්මෙන් එනවා රිවිෂන් වලට වැඩ කරන්නම් කියලා. ඕකත් උඹලා අර ඒ ලෙවල් පන්ති වලට යන්න පටන් ගත්ත කාලේ පොත් අරගෙන කවර දාගෙන පරමාණු ව්‍යුහය කියලා ලියලා නේ සිලබස් එක අලවගෙන හෙන්න කැටයමක් කපලා ඒ පන්ති ගිහිල්ලා ගහපු මැච් එක වගේ ඒ ගහපු තොරණ වගේ තොරණක් ගහලා බගක් යද්දි නතර කරන්න එපා. හරිද? දැන් ආපු වෙලේ දැන් මේකේ වැඩ කරන්න ගලින් දැන් තේරුම් ගලින් අනික් අයට පේන්නවත් නෙමෙයි, ගෙදරට පේන්නවත් නෙමෙයි, වැඩ නොකරොත් Tamanටම තමයි ඒක ප්‍රශ්නේ එන්නේ. ඒක නිසා අනිවාර්යෙන්ම 100%ක් ස්ථිර වශයෙන්ම දැන් වැඩ කරන්න ගනින් පුතටම කාලය ඇති 2023 එකෙක් මොකුත්ම නොකර ඉන්න එකෙක් ගනින්කෝ. මොකුත්ම නොකර ඉන්න එකෙක්ට කරගන්න පුළුවන්. විභාග ලඟ වෙද්දි මාස දෙකක් කියලා මීටින් එකක් කරන් මං කියන්නේ මේ දැන් මොකුත් නොකරපු එකෙක්ට දැන් කරගන්න පුළුවන් කියලා. ඒක කරන්න බෑ. එහෙම මේ ප්‍රාතිහාර්ය පාන්න බෑ ඒ ලෙවල් වල. හරිද? ක්‍රමානුකූලව පියවරෙන් පියවර ළමයි ටික අරන් යන්න ඕන. දැන් උඹලට හැබැයි තාම chance එක තියෙනවා. පොතනම කෙලවිච්ච එකෙත් උනා. දැන් ඌ අහයි ඒතකොට දැන් අවුරුදු දෙකක් තිස්සේ ඉතින් එහෙනම් වැඩ නොකර ඉන්න දැන් කරන්න පුළුවන් කියලා ඕන එකෙක් අහයි 24කුත් අහයි. ඒක හරි අමාරුයි. ඒ අමාරු දේ කරන්න වෙනවා දැන් කොහොම හරි අමාරුවෙන් කරලා ගොඩ දා ගන්න පුළුවන්. හරිද? ඒක තීරණය වෙන්නේ තමන්ගේ මහන්සිය අනුව. දැන් 24 තියරේ උන් මෙතන නෑ. සමහරට එකෙක් දෙන්නෙක් මේක අස්සෙන් ඇවිල්ලා ඔලුව දාලා බලයි මොකද්ද මේ වෙන්නේ කියලා. උන්ට හොඳට පිළිවෙලට නිදහසේ වැඩ කරන් යන්න කාලෙ දෙනවා. ස්ට්‍රෙස් නෑ. ලස්සනට පිළිවෙලට වැට්ටික් කරන් ඉවරලා ගිහිල්ලා උන්ට තියෙන සිලබස් එක ඉවර කරගෙන එක්සෑම් එකට මූන් දෙන්න. හැබැයි දැන් 23 උන් ගත්තොත් එහෙම තියරේ උන් විශේෂයෙන් වැඩ නොකරපේ උන්ට දැන් ලොකු ප්‍රෙෂර් එකක් වුන් ඉන්නේ. ලොකු ප්‍රෙෂර් එකක් ඉන්නේ. සහ 22 එක්සෑම් ලියලා මොකක් හරි සමහරට කෙමිස්ට්‍රි අවුලක් නැතුව ඇති. මම ඔක්කොම පොදුවේ කතා කරන්නේ. මෙතන මම බෝඩ් එකේ සියලු දෙනා ගැන ලියලා තියෙනවා. සමහරට කෙමිස්ට්‍රි අවුලක් නැතුව ඇති. වෙන සබ්ජෙක්ට් එකක් අවුල් කිල්ලද. ඒත් කියලා වෙලාන් තියෙන්නේ. ඒත් මොකක් හරි හේතුවක් හින්දා කියලා වෙලා තියෙන්නේ. උඹලට බං ඇත්ත කතන්දරේ වර්ධිනවා කියන එක වෙන්නේ මිනිස්සුන්ට. ඒක උඹලට වෙන්නත් පුළුවන් මට වෙන්නත් පුළුවන්. මටත් ජීවිතේ සමහර තැන්වල සමහර දේවල් හිතපු ගමන් වර්ධිනවා. අර තාමත් වර්ධිනවා සමහර දේවල්. ඒවා මම එදත් මම රිවිෂන් පටන් ගන්න දවසෙත් මගේ දැන් ඔක් කිව්වා. මම ඒවා වැරදුන ගමන් ඒක තේරුම් අරගෙන මම මේ වැරද්ද ආයේ කවදාවත් ජීවිතේ කරන්නේ නැහැ. එහෙමයි මිනිස්සෙක් ක්‍රමානුකූලව පියවරෙන් පියවර ගොඩනැගෙන්නේ. මිනිස්සෙක් ක්‍රමානුකූලව පියවරෙන් පියවර ගොඩනැගෙන්නේ. එක මිනිස්සෙක් අවුරුදු 18ක් 20ක් වෙද්දි මේ පර්ෆෙක්ට් මිනිස්සෙක් වෙන්නේ නැහැ. කොහොමද ජීවිත කාලය තුල පර්ෆෙක්ට් මිනිස්සෙක් බිහි වෙන්නේ නැහැ. 100%ක් මේ පරිපූර්ණ මිනිස්සෙක් බිහි වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ අතින් අවුරුදු 80ක් වයස් මිනිස්සෙක් අතින් වුණත් වැරදි වෙනවා. අවුරුදු 60ක් වයස් මිනිස්සෙක් අතින් වුණත් වැරදි වෙනවා. හරිද? හැබැයි වයස යන්න කල් යන්න මිනිස්සු අතින් වෙන වැරදි මිනිස්සු හදා ගන්න. උඹලගේ දැන් ওই වයසේදී උඹලගේ දැන් ওই අවුරුදු 19 20 21 22 කියන ওই ටයිම් ওই පීරියඩ් එකේදී ওই ඒජ් පීරියඩ් එකේදී උඹලගේ අතින් වෙන බරපතලම වැරද්දක් තමයි මේ අධ්‍යාපනය කියන එක හරියට ගන්න නැති එක. ඕක ඔහොම වුණාට පස්සේ සමහර උන්ට ඒ කියන්නේ 190කටම තේරෙනවා කියලා වුණා කියලා. හැබැයි ඒත් 110කට ඕක තේරෙන්නේ නැහැ. උන්ගේ එක හැම අතහැරලා දාලා හැම වෙන පාත් එක්ක යනවා. හැබැයි කවදාද දවසක ජොබ් එක ප්‍රොමෝෂන් එකක් යන්න වුණාම ඊට පස්සේ එහෙම නැත්තම් වැඩ කරන තැනක මොකක් හරි දෙයකදී ඉදිරිපත් වෙන්න වුණාම ඔය අධ්‍යාපනය කියන එක ඒකට හරස් වෙනවා. හරිද? එතෙන්දි දැනනවා ඒ ලෙවල් කරන කාලේ හරියට වැඩේ කරගත්ත නැති එකේ
අමාරුව මොකක්ද කියලා. අපි හිතමුකෝ A level හරියට කෙලවක් කරන්න දුව කෙලවගෙන කියලා බිස්නස් එකකට ගියා කියලා. ඒත් බිස්නස් එකේ ටිකක් ඉස්සරහට ඇද්දි තේරෙනවා අධ්‍යාපන නැති එකේ අඩුපාඩුව. උඹලා හිතන්න එපා මේ ඔය මනස්කාර දාලා තිබ්බට ඔළුව බිස්නස් කරලා බිස්නස් කරන්න පුළුවන් කෝටිපති පුළුවන් අනිවාර්යෙන් පුළුවන්. අනිවාර්යෙන්. හරිද දැන් ඉතින් අපි සියලු දෙනා ගත්තොත් දැන් ඔය ගොඩක් සල්ලි මේ හොයලා තියෙන කට්ටිය ගත්තොත් ඒ බිස්නස් වල තමන්ගේ ව්‍යාපාරවල ඒවා කරලා තමයි ගොඩ ගිහලා තියෙන්නේ. හැබැයි ඔය හොඳට හොයලා බලපන් ඔය බිස්නස් වල පිටිපස්සේ ඉන්න මිනිස්සෙක් ගත්තොත් ඒ මිනිස්සෙන්ට ක්‍රමවත් අධ්‍යාපනයක් තියෙනවා. ඔය කලාතුරකින් කවුරු හරි පොරක් ඒ කාලේ කොළඹට ඇවිල්ලා ඒ කාලේ කතන්දර තියෙනවා ලෝක මුදලාලි මෙහෙම ආවා අර මුදලාලි මෙහෙම ආවා 775 තිබ්බේ ඒ කාලේ නෙමෙයිනේ අකෝ දැන් තියෙන්නේ. හරිද ඒ කාලේ 750ක් අරන් ඇවිල්ලා මෙහි කොළඹ ඇවිල්ලා ඒ ගොන් කතා දැන් ඔලුවට ගන්න එපා. හරිද ඒක ඒ කාලේ කරන්න පුළුවන් ඇති මිනිස්සුන්ට. දැන් ඒක කරන්න බෑ. දැන් පුළුවන් නම් පළයන් රුපියල් 500ක් කරන් කොළඹ ගිහිල්ලා මොකද්ද කරන්න පුළුවන් කියලා හොයලා බලපන් ඉගෙන ගන්න. හරිද ඒක නිසා විකාර මනස්කාර ඔලුවට දා ගන්න එපා. දැන් ලෝකේ රටේ උදාහරණයකට දැන් ලංකාවේ ගත්තොත් ලංකාවේ ඉන්න ඔය හොඳ සල්ලිකාරයෙක් ගත්තොත් එහෙම හොඳ කෝටිපතියෙක් ගත්තොත් එහෙම ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපන පසුබිම පොඩ්ඩක් හොයලා බලපන්. හරිද? ඒක නිසා ඉස්සල්ලාම පළවෙනි අධ්‍යාපනය. ඒකට ඕකේ වෙන්න ඕනේ හැම එකම. ඒක දැන් සමහරලාට වෙන කවුරුහරි කෙනෙක් මේක මේ අර්ථ දක්වයි මේ ටියුෂන් කාරයින්ට මේවා මේ පන්ති වල ළමයි ගෙන්න ගන්න ඕන අර ගහන ගොන්ටෙල් කියලා කියයි. හරිද? බොරු නිකන් බොරු කතාන්දර කියලා කියයි. ඉතින් ඇත්ත කතන්දරේ උඹලා නිකන් සරලව හොයලා බලපන් ඉතින් ඇත්තද බොරුද කියන්නේ කියලා එච්චරයි. ආයේ මේ පන්ති ගෙන්න ගන්න එහෙම මගුලකට මේ කියන මගුලක් නෙමෙයි. හරිද? ඉතින් ඉගෙන ගන්නවා කියන එකේ වටිනාකම එච්චරයි. ඒක උඹලාට තේරෙයි ටික කාලයක් යද්දි මර කොහේ හරි තැනක කෙලුණා කියන එක එයි. හරිද? ඉගෙන ගනින්. කිසියම් මට්ටමකට ඉගෙන ගනින්. මං කියන්නේ හැම පරිමේරම ජීවිත කාලෙම ඉගෙන ගන්න මහන්සි වෙන්න කියලා. එහෙම ආස මිනිස්සු ඉන්නවා. ඒක කරන්න. හැබැයි කිසියම්